හරි බොස් අපි මේටකින් මද බලමු කොහොමද ඔයාගේ මොබයිල් ෆෝන් එක සෙකන්ඩරි ඩිවයිස් එකක් විතර පාවිච්චි කරන්න කියලා. මේකෙදී ඔයාලට බෙනිෆිට් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න අපි software එක install කරලා නෙමු. ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් මේක install කරගන්න ඔයාලා කැමති web browser එකකට ගිහිල්ලා මෙතන space desk කියලා search කරන්න. ඊට පස්සේ එන්නේ මෙන්න පළවෙනි site එකට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න site එක load වුණාම ඔයාලට පේනවා මෙතනින් driver available for කියලා ඒක download කරගන්න තියෙනවා. මෙන්න මේක click කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාට ඔප්ෂන් තුනක් එනවා. මෙතනින් ඔයාලට Windows 10 32 bit නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Windows 10 11 64 bit නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඔයාලගේ my computer වලට ගිහිල්ලා this PC උඩ right click කරලා properties යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා 64 bit ද 32 bit කියලා. බලලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මගේ 64 bit ඉඳන් මේක ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙන්න මේක ඩවුන්ලෝඩ් වුණාම ඔයාලට පුළුවන් මෙන්න මේක ඩබල් ක්ලික් කරලා මෙතනින් ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන මේකට ටික් එක දාලා නෙට්නස් කරගෙන යන්න තියෙනවා. මෙහෙම පොප් එකක් ආවා. මේ මගේ වයිරස් කාඩ් එකකින් ද ඒක මම ඕෆ් කරනවා. ඕකේ කරනවා. ඊට පස්සේ දැන් PC එක වැඩි කරයි. ඔයාලට දැන් මෙතනින් මේ කෙලින්ම ඔයාලට මේක ඕපන් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා space desk driver control කියලා. නැත්නම් ඔයාලට සර්ච් කරලා ඕපන් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙච්චර අපිට PC එක පැත්තෙන් කරගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ආ ෆෝන් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් කෙලිම Play Store එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලා සර්ච් කරගන්න ඕනේ Space Desk කියලා. ඊට පස්සේ එන පළවෙනි app එක ඔයාලට install කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙතනින් ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම නම් මේකක් එනවා. ඒක ඔයාලට මෙතනින් ටික් එක දාලා ඕකේ කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එකෙත් මෙච්චර කරන්න තියෙන්නේ. මේකෙදි වෙන්න ඕනේ ඔයා කෙලින්ම එකම Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා PC එක LAN cable එකකින් කනෙක්ට් කරලා මේක Wi-Fi වලින් කනෙක්ට් කරා නම් හරියනවා. වෙන විදිහක් නැහැ ඇත්තටම. ඒ දෙක තමයි තියෙන්නේ. ඒ කියන්නේ PC එක ඔයා LAN cable එකෙන් router එකට කනෙක්ට් කරලා ෆෝන් එක ඒ router එකටම Wi-Fi වලින් කනෙක්ට් කරා නම් මේක හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම මෙතන මෙතනින් ඔයාලට ඒක කනෙක්ට් කරලා තියෙනවා නම් ඒ කියන්නේ කනෙක්ට් වෙනවා නම් අනිවාර්යෙන් මෙතනින් connect to primary machine කියලා මේ වගේ machine එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මේකේ IP address එක උඩ එකපාරක් ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම ඔයාලට PC එක පෙන්නනවා connect වෙනවා. දැන් ඔයාලට මේ දෙකේම මේකක් දාන්න. ඔයාලට දැන් mouse එක දෙපාරක්ම පෙන්නනවා. ඒ කියන්නේ දැන් screen එක හරියට මේ වෙලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලාම මේ වම් පැත්තෙන් තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න මේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට ඒක ඔයාලට කැමති පැත්තකට හදා ගන්න පුළුවන්. ඔයා කෙලින්ම මෙතනට ඇවිල්ලා මම මේකටම ගින්නම්. ඔයාලට පුළුවන් මෙතනින් කෙලින්ම ඩිස්ප්ලේ වලට යන්න. මෙතන ඩිස්ප්ලේ කියලා ගහන්නම්. හරි මෙන්න මෙහෙම ඩිස්ප්ලේ කියලා ගහපුවම ඔයාලට මෙන්න මෙහෙම මේකක් එනවා. මෙතනදී ඔයාලට කැමති පැත්තට මේක හදා ගන්න පුළුවන්. මම මේක දැන් මේක ප්‍රයිමරි මොනිටර් එකේ හින්දා මම මේක උඩට දාන්න. මේක යටට දාන්න. එන්න මෙහෙම තියානවා මම මේක ඇප්ලයි දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මෙහෙම තියනවා. දැන් ඔයාලට මේක උඩට යටට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ පැත්ත තියාගත්ත එක අනුව තමයි මේක වැඩ කරන්නේ. දැන් ඔයාලට පේනවා මේක උඩට කරපුවම තමයි උඩට යන්නේ. නම් ඔයාලට කැමති පැත්තක මේක හදා ගන්න පුළුවන්. මේක එහාට මෙහාට දාලා මෙන්න මෙහෙම මෙහෙම දාලා ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මම මේක ඇප්ලයි කරගන්න මෙතන ටික් විදිහට. මම මේක මගේ මොනිටරේට ගන්නම් නැත්නම් මේක අමාරුයි. ඔයාලට මේක වටිනවා ඇත්තටම මේ ඔයා YouTube channel එකක් එහෙම කරනවා නේ කියන්නේ ලයිව් එහෙම දෙනවනම් ඔයාලට කමෙන්ට් කියවා ගන්න. එතකොට තව එක දේවල් වලට මේක ඕනේ වෙයි. ඒ කියන්නේ වැඩ පහසු වෙනවා. මේකේ තව පහසුවක් තමයි මම ඔයාලට පෙන්නන්න. මේක ටච් වැඩ කරනවා. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එක ටච් වැඩ කරනවා. මම ෆෝන් එක තියෙන හින්දා මේක ටච් වැඩ කරනවා. ඔයාලට පේනවා මේ කෙලින්ම මේ මම ටච් තමයි මේ කරන්නේ. ඔයාලට ටච් කරගන්න පුළුවන් මේක. ඔයාලට වෙනවා
මැෂින් එකේ විදිහට සම්පූර්ණ වැඩ කරනවා. ඒ කියන්නේ ටච් එක වැඩ කරනවා. ඒත් එක්කම තව ක්‍රමයක් පුළුවන්. මෙතන මේ මෙනු අයිකන් එක තියෙනකොට මේ මෙනු අයිකන් එකක් තියෙන ඒකට මේ කරපුවම ඩිස්කනෙක්ට් කරන්න පුළුවන්. කීබෝඩ් එක ගන්න පුළුවන්. ඒත් එක්ක මේ ඔඩියෝ කෙනෙක් ක්ලික් කරපුවම ඔයාගේ මැෂින් එකේ ඔඩියෝ එක මේකේ එනවා. ඒ කියන්නේ මේක ටෙලිම් ස්පීකර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන YouTube එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. මේක මගේ අනිත් මොනිටර් එක මොන්නේ මම ඒක බෙදන්න ගන්නවා. මෙතන YouTube ගිහිල්ලා පෙන්නන්නම්. හරි මම මෙන්න මේක ප්ලේ කරොත් මේක ඇහෙන්නේ දැන් මේකෙන්. එතකොට මම මේක මෙතනින් ඕෆ් කරොත් මේක ඇහෙන්නේ මගේ මැෂින් එකේ. හරි ඔක තමයි අද වීඩියෝ එක. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජන වෙනවා කියලා හිතනවා නම් ඔයාලට කෙලින්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මෙයාගේ අලුත් සුපිරි වීඩියෝ එකකින් ආයම්බේ.